රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් කටයුතු සිදු කිරීම සඳහා ඔබගේ ආයතන නාමය විශ්‍රාමට්ටුක් තොරතුරු පද්ධතියට ඇතුළත් කර ගැනීම සඳහා මුලින්ම ඔබ Google වෙත ගොස් pensions.gov.lk ලෙස සඳහන් කර විශ්‍රාමට්ටුක් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිසිය යුතුයි. එහිදී දිස්වන මෙම රවුම් අතරින් සබ්ජෙක්ට් ඔෆිසර් ලෙස සඳහන් රවුම ක්ලික් කරන්න. ඉන්පසු PSPF ලෙස සඳහන් තුන්වන ටයිල් එක ක්ලික් කරන්න. මෙහිදී ඔබට යුසර්නේම් සහ පාස්වර්ඩ් නොමැති නිසා රෙජිස්ටර් now ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඉන්පසු ඔබගේ ආයතන නාමය මෙහි නොමැති නිසා කොටුවෙන් පිටත ක්ලික් කළ විට මෙම උපදෙස් මාලා ඔබ වෙත ලැබෙනවා. එහි සඳහන් තොරතුරු හොඳින් කියවා එහි අයිතුම් පත්‍රය එම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යයි. මෙම අයිතුම් පත්‍රය හොඳින් කියවා එම තොරතුරු පුරවා ගැනීමෙන් පසුව ආයතන ප්‍රධානයාගේ අත්සන සහ රබර් මුද්‍රාව තබන්න. ඉන්පසු ඔබ ආයතනයේ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් විෂය සිදු කරන බැංකු ගිණුම් විස්තර තහවුරු කිරීම සඳහා එහි පිටපතක් සහතික කර මෙම දැක්වෙන ආවරණ ලිපියත් සකස් කර එහි තොරතුරු පුරවා එම සියලුම ලිපි ලේඛන ස්කෑන් කර මෙහි දැක්වෙන විද්‍යුත් ලිපිනයට එවීම සිදු කළ යුතුයි. එවිට ඔබගේ ආයතනය මේ පද්ධතිය වෙත ඇතුළත් කර ගැනීම සිදු කරගත හැකියි.